රයිට් මෝඩ තරිඳුලා ඉස්සර මීම්සල හිටියා ෆේස්බුක් එක මෝඩ සඳුනි කියල කෙනෙකුත් හිටියා. ඉතින් මේ ලංකාවෙන්න මෝඩ තරිඳුලා මෝඩ සඳුනිලා හැමෝටම ගැලපෙන සුපිරි ෆිල්ම්මයක් තමයි මෝඩ තරිඳු කියලා කියන්න. ඉස්කෝල යන කාලේ ටෙක් යන කාලේ කැම්පස් යන කාලේ නැත්තම් මොන මගුලකට ඉගෙන ගන්න යන කාලේ හරි රස්සාවකට ගියපු අලුත හරි ඔයා කෑල්ලකට අහුවෙලා නැත්තම් මෝඩ තරිඳු බලන්න එපා. රයිට් ඇයි මම මෙහෙම කියන්නේ? හේතුවක් ඇතුව කියන්නේ තිසර ඉමුලාන සහ තිසර මංගල බණ්ඩාර දෙන්න එකතු වෙලා කරපු ලස්සන ෆිල්ම් එකක්. මේ දෙන්න තමයි ෆිල්ම් එක ලියන්නේ. එතකොට අධ්‍යක්ෂණයේ තිසර ඉමුලානගේ තිසර ඉමුලාන කියන්නේ කවුද? මන්දාරම් කතාවේ සින්දු එහෙම බැලුවද? රයිට් අන්න දැන් ඕකෙන් මතක් වෙනව නේද? තිසරි මුලාන කරපු මේ මියුසික් වීඩියෝ සීරීස් එකක් තිබ්බා. ඒ මියුසික් වීඩියෝ සීරීස් එකේ හිට්ම වෙච්ච එක තමයි මේ මන්දාරම් කතාවේ මියුසික් වීඩියෝ එක. මේකට තමයි කට්ටිය ගොඩක් කැමතිනේ. මට මේක මතක හැටියට නිසල් ගමගේ තමයි ඒකේ ලිරික්ස් කරලා තියෙන්නේ. ගායනය අනුෂ්ක උදාන, වීඩියෝ එක තිසරි මුලාන. මම හිතන්නේ මේකටත් තිසර මංගල බණ්ඩාර ගෑවිලා ඉන්නම ඕනේ. තිසරි මුලානයි තිසර මංගලයි කියන්නේ අර අන්ඩර්වෙයාර් එකයි කලිසමයි වගේ දෙන්නේ. ඉතින් කොහොම හරි මේ දෙන්න එකතු වෙලා හදපු මෝඩ තරිඳු ඇවිල්ලා මාර පට්ට ෆිල්ම් එකක්. ලංකාවේ මලයාලම් ෆීල් එක හොය හොය හිටපු කට්ටියට හැදුන සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් හරියටම හරි. මම කැමතිම රංගන ශිල්පීන් සෙට් එකක් මේ ෆිල්ම් එක ඇතුලේ ඉන්නවා කිව්වොත් හරියටම හරි. මේක ඇත්තට මම හිතුවේ මෝඩ තරිඳු ඒ කියන්නේ දනුකදින් ඡාන්ද මේ ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක වගේ හැඟීමක් මට මුලින්ම ආවා. හැබැයි එයාත් මේන් තමයි. සූර්ය දයාරුණුත් ඉන්නවා. ඊට පස්සේ ශනුද්‍ර පිරසාදුත් ඉන්නවා, ශෙහානික හඳවලත් ඉන්නවා, සේවිය කනිෂ්කත් ඉන්නවා, චතුර රාජපක්ෂත් ඉන්නවා, කෞශල්‍ය ෆර්නාන්ඩු මහත්මියත් ඉන්නවා. මම මේ කොල්ලෝ කෙල්ලෝ ටික කියාගෙන යන්න බෑ. මුලින්ම දසුන් පතිරණ ඉන්නවා. ඊට පස්සේ අපේ අනුෂ්ක මල්ලි ඩාන්ස් කරන මහෙන්ද්‍රසේගේ ක්ලාස් කී එයත් ඉන්නවා. එහෙම මේ ෂොට්ස් වල පොලිස් කාරයෙක්ට එහෙම අර නටන්නේ සෝරිස් එකකට. ඉතින් මේකේ මියුසික් කරපු කෙනා ගැනත් අපි කියන්න ඕනේ. දිනේෂ් ගමගේ තමයි මියුසික් කරන්නේ. වගේම මේකේ සින්දු ටික ලියන්නේ මනුරංග විජේසේකරයි නිසල් ගමගේ. ඉතින් මේ වගේ දන්න කියන සෙට් එකක් තමයි මේ ෆිල්ම් එක කරන්නේ. එතකොට මේ ෆිල්ම් එකේ කොහොමද මේ ෆිල්ම් එක මට ස්පොයිල් කරන්නද ඔයාලට කියන්න ඕනේ. කෞශල්‍ය ෆර්නාන්ඩු ගෙන් අපි පටන් ගමු. කෞශල්‍ය ප්‍රනාන්දු මහත්මියගේ මම දැක්ක මගේ ජීවිතේ දැක්ක ආතල්ම ෆිල්ම් එක කිව්වොත් හරියටම හරි. කියන්නේ එයාගේ මම දැකලා තියෙනවා සීරියස් කැරක්ටර්ස්. එයා වේදිකාවේ පට්ට ආතල් කැරක්ටර්ස් කරලා තියෙනවා. හැබැයි චිත්‍රපටිවල මම දැක්ක ෆුල්ම ආතල් කැරක්ටර් එක තමයි කෞශල්‍ය ප්‍රනාන්දු අපේ රංගන ශිල්පිනිය ලස්සනටම රංගපෑවා මේ ෆිල්ම් එකේ කිව්වොත් හරියටම හරි. මෝඩ තරිඳු ගැන කිව්වොත් එහෙම මෝඩ තරිඳු කියන්නේ ඔයාට මේ ලංකාවේ ඉන්න හැම කොල්ලෙක්ම මෝඩ තරිඳු කෙනෙක් කියලා මම විශ්වාස කරනවා. මේ ලංකාවේ ඉන්න හැම කොල්ලෙක්ටම මේ සිද්ධියට මූණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. සහ මෙහෙම තමයි උඹලට වෙන්නේ කියන හරිම ඛේදවාචකයක් නොවන ඛේදවාචකයක්. හරිම ආතල්. මේක නිකන් ඒ කියන්නේ නෙළුම් කුළුණට වඩා හොඳයිද වගේ ඒවෙකුත් එනවා. ඒ කියන්නේ එහෙම නෙවෙයි මම මේ කියන්නේ. ඒ කියන්නේ අර පොඩි ඩාර්ක් කොමඩි කියනවා, බ්ලැක් කොමඩි කියනවා, අර එහෙම කියනවනේ. අර ඒ ටයිප් එකේ ආතල්ම එකේ බලන්න පුළුවන් පට්ට මලයාලම් මූඩ් එකේ ෆිල්ම් එකක් කිව්වොත් හරියටම හරි. මේකේ ෂොට්ස් හරිම ලස්සනයි, මේකේ ස්ටෝරිය හරිම ලස්සනයි, ඩයලොග්ස් හරිම රයිම්, සුපිරි කතාවක්. ඒත් එකම මතක් කරන්න ඕනේ අපේ ඩබින් ආටිස්ට් කෙනෙක් ඉන්නවා නිමල් ජයසිංහ අයියා. එයා තමයි මෝඩ තරිඳුගේ තාත්තට ඉන්නේ. ඉතින් එයා ගැනත් මතක් කරන්න ඕනේ. මොකද අපිත් එක්ක නිතරම වැඩ කරපු කෙනෙක් නිමල් ජයසිංහ කියලා කියන්නේ. ඒතකොට නිල්මිනි කෝට්ටේ ගොඩ ඉන්නවා. ඉතින් නිල්මිනි අක්කා ගැන මතක් කරන්න ඕනේ අපේ බිනෝලිගේ අම්මා. හරිම ආතල් කැරක්ටර් එකක්. ඇත්තටම සමහර තැන් තිබ්බා අඬන්න ඕන තැන්වල මට hina ගියා. එතකොට මාත් එක්ක ෆිල්ම් එක ප්‍රෙස් රිලීස් එකේදී බල හිටියේ පිටිපස්සේ මනුරංගයි දිනේෂ් අයියයි මනුරංගයි දිනේෂුයි දිනේෂ් ගමගේයි කයිසයි ෆිල්ම් එක ඉවරෙද්දී තුන් දෙනාමයින් ඇහුවේ එකයි තිසර ඉමුලාන උඹව hina වෙන්න මෙතෙන්ට රෙන්ට් එකට අරන් ආවේ කියලා කිව්වා. ඉතින් මොකද මගේ ලයිෆ් එකේ වෙච්ච මෝඩ වැඩ ටික ඒ ෆිල්ම් එක පුරාවටම තිබ්බා කිව්වොත් හරියටම හරි. දිනේෂ් ගමගේ මියුසික් වලින් කරලා තිබ්බ ට්‍රීට්මන්ට් එක සුපිරි මාරාතල් මාතල් සුපිරි මාතල් එකක් තිබ්බා. ඒ ෆිල්ම් එකේ බලපුවාම ඔයාට වචන වලින් සද්ද වලින් නිකන් ඒකේ කෑලි නිකන් අහුලගෙන පහෝදාට Facebook එකේ නිකන් වචනකින් දෙකකින් දාන්න පුළුවන් මීම් සෙට් එකක් මේ ෆිල්ම් එක පුරාවටම තියෙනවා. ඉතින් චතුර රාජපක්ෂ, සේවිය කනිෂ්ක සුපිරි සපෝට් එකක් දෙනවා. දනුක දිල්ෂාන් සුපිරි ආතල් එකක් දෙනවා මේ ෆිල්ම් එකේ. ශනුද්‍රි ඒකනේ මම ශනුද්‍රට ස්ටෝරියකුත් දැම්මා මේ දුක හිතිලා. ශනුද්‍රගෙන් මං ඒ වගේ කැරක්ටර් එකක් ඇත්තටම බලාපොරොත්තු වෙනවා. අපි ශනුද්‍රිව හරි ලස්සන තැනකට තියෙන එක ලස්සනයි. ඒකත් ලස්සනයි. නමුත් ශනුද්‍රගෙන් මම ඒ වගේ කැරක්ටර් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් එක්කම සූර්ය දයාරුවන් මාර මාතල් එකක් දෙනවා මේ ෆිල්ම් එක පුරාට. සුපිරි ආතල් එකක් දෙනවා. හැබැයි මේ ෆිල්ම් එකේ කතා කරන
යටිපෙළ ඉතාම අමුතුම තැනක තියෙන යටිපෙළක් කිව්වොත් හරියටම හරි. අපි අපේ ලයිෆ් එකේ කරන මෝඩ වැඩ, අපි අපේ ලයිෆ් එකේ කරන ගත්ත සමහර ඩිසිෂන්ස් කොච්චර වැරදිද, අපි අපේ ලයිෆ් එකේ සමහර මිනිස්සු ගැන හිතන් ඉන්න විදිය, හිතන් හිටපු විදිය, මේ කාලේ මට මාත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට මැච් වෙනවා. අඩෝ මම මූ ගැන මෙහෙම හිතන් හිටියා නේද, මූ ගැන මෙහෙම හිතන් හිටියා නේද කියලා ෆිල්ම් එක දිහා බලද්දි මට දැනුණා. සමහර ගෑනු ළමයි ගැන හිතද්දි මට එහෙම දැනුණා. විශේෂයෙන්ම මට කියන්න තියෙන්නේ මේක ලංකාවේ බූට් කාපු කොල්ල කෙල්ලෝ බලන්න ඕනේ. ඉස්කෝලේ යන O level A level කාලේ 9 10 11 12 13 වසරේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ බලන්න ඕනේ. ඊට පස්සේ කැම්පස් යන කොල්ලෝ කෙල්ලෝ බලන්න ඕනේ. ගාමන්ස් යන කොල්ලෝ කෙල්ලෝ බලන්න ඕනේ. ත්‍රීවිල් පදින අපේ කොල්ලු සෙට් එක බලන්න ඕනේ. ටැක්සි දුවන අපේ කොල්ලෝ කෙල්ලෝ මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඒ කියන්නේ ටැක්සි කාර් හරි ටැක්සි ත්‍රීවිල් හරි මොනවා හරි ඇප් එකකින් දුවන එකක් හරි කමන්නේ. ඒ හැමෝම මේ ෆිල්ම් එක බලන්න ඕනේ. ඊට පස්සේ පවුලේ හැමෝම ඇවිල්ලා අනිවාර්යෙන් මේ ෆිල්ම් එක බලන්න ඕනේ. අම්මලා තාත්තලා අනිවාර්යෙන් බලන්න. මේක ඔයාලගේ කතාව, ඔයාගේ දරුවව තේරුම් ගන්න, ඔයාලව තේරුම් ගන්න සුපිරි ෆිල්ම් එකක්. ඔයා කියන්නේ මම කියනවට ඔයාලා කණ්ණාඩියක් අරගෙන යන්න, කණ්ණාඩියක් අරන් ගිහිල්ලා ෆිල්ම් එක බලන ගමන් කණ්ණාඩියෙන් මූණ දිහා බලන්න. ඒක තමයි මට කියන්න එකම දේ. මට කියන්න තියෙන එකම දේ. එතකොට ඔයාට ඔයාගේ මෝඩ තරිඳුව ඔයාට පෙනේ. ඒක තමයි මේ ෆිල්ම් එකේ මට කියන්න තියෙන දේ. මග ඇරුණත් දන්නේ නැහැ මම කිව්ව සමහර නම්. ඉතින් එහෙම මග ඇරුණාන් සමා වෙන්න. හැබැයි අර මට මේ ෆිල්ම් එකේ මතකයන් එක්ක ආපු දේවල් ටික තමයි මම මේ දරබඩ ගාලා කියාගෙන ගියේ. මේක ආතල් ෆිල්ම් එකක් රෙකමන්ඩ් කරනවා 100%. නෙළුම් කුළුණ වගේම ආතල් ෆිල්ම් එකක් කිව්වොත් හරියටම හරි. නෙළුම් කුළුණ පොඩ්ඩක් ඇඩල්ට් කෑල්ලක් ගෑවුණානේ. මේක එහෙම එකක් නෑ. මේක සුපිරි ආතල් ෆිල්ම් එකක්. නෙළුම් කුළුණ පල්ලයට දානවා නෙවෙයි. ඕන කිව්වා නෙළුම් කුළුණ කියන පට්ට ආතල් ෆිල්ම් එකක්. හැබැයි සාපේක්ෂව දැනට ලංකාවේ බිහිවෙච්ච කොමඩි ෆිල්ම් අතර උඩින්ම තියෙන්න ඕන ෆිල්ම් එකක් කිව්වොත් හරියටම හරි. මේක මාරම කියන්නේ දැන් ඩිරෙක්ට් කොමඩිනේ ගොඩක් ෆිල්ම් වල තිබ්බේ. හැබැයි මේක ෆුල් ඉන් ඩෙප්ත් කොමඩි එකක් තියෙන ෆිල්ම් එකක් කිව්වොත් හරියටම හරි. විශේෂයෙන්ම ඔයාට මම අවසාන වශයෙන් කියනවා ලොකු චූබරවල් නැත්තම් මූත්‍රාබරක් හැදෙනවා නම් ඔයාට දෙපාරක් හිතන්න දෙයක් මේ ෆිල්ම් එක ඇතුලේ තියෙනවා. එච්චරයි මං කියන්නේ. එහෙනම් මේ මූත්‍රාබර මොකද්ද? ඇයි මම මේ මූත්‍රාබර ගැන මෙච්චර කිව්වේ? සහ ඔයා මෙහෙම එකක් දෙන්නම්කෝ. ඔයා මේ හොල්මන් විශ්වාස කරනවාද? එච්චරයි මං අහන්නේ. රයිට්. එහෙනම් එච්චරයි අද මෝඩ තරුණ ගැන මට කියන්න තියෙන්නේ. thank you very much වීඩියෝ එක බලුවට. ඩිලාස් රිවිව් මේ කන්ටෙන්ට් එක හොඳයි නම් අනිවාර්යයෙන්ම මේකට කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම මේක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් අපූරු රිවිව්ස් මම ඔයාට අරන් එන්න සූදානම්.